නුරාන් දැන් දඟලනව වැඩි. නුරාන් හිතාගෙන ඉන්නේ දැන් එයා මේ ගේම් එක දිනලා ඉවරයි කියලා. නුරාන් දැන් ඔක්කොම එයාගේ පාලනය යටතට ගන්න හදන්නේ. නුරාන්ගේ පළවෙනි ටාගට් එක තමයි කෙවින්ව පවුලෙන් අයින් කළා දාන එක. මොකද කෙවින් තමයි නුරාන්ට ඉන්න ලොකුම බාධකය. නුරාන් ඩොක්ටර්ට කෝල් එකක් අරගෙන පොඩි සද්දයක් දාලා හැදුවේ ඩොක්ටර්වත් බය කරන්න. ඒත් මෙතනදි තමයි නුරාන්ට වැරදුන තැන. දැන් ඩොක්ටර්ට සැකයක් එනවා ෆොන්සේක පවුල විනාශ කරන්න නුරාන් ප්ලෑන් කරන බව. ඒ වගේම මීට කලින් මොහොතක ෆොන්සේක රෝහලට ඇතුළත් කරපු වෙලාවේ නුරාන් හැසිරුණ විදිහ ගැන ටියුඩර්ට උනත් සැක හිතුණා. ඉතින් නුරාන්ගේ හොර වැඩ ගැන මේ හැමෝම අවධානයෙන් ඉන්නේ. නුරාන් දැන් වැඩ වරද්දගෙන ඉවරයි. නුරාන් කියන්නේ හොරෙක්. ටියුඩර් වගේම ඩොක්ටර් ෆොන්සේකට කියනවා නුරාන්ගේ මේ හැසිරීම ගැන. ෆොන්සේක උනත් නොතෙරුණා වගේ හිටියට නුරාන් එන පොට හොඳ නෑ කියලා ෆොන්සේක දන්නවා. ඉතින් ඉස්සරහට කෙවින් කිව්වා වගේම නිම්නාවිව පැහැරගත්තේ නුරාන් කියලා කෙවින් හොයාගන්නවා. ඒ වගේම කම්පැනි එකෙන් සල්ලි හොරකම් කරපු ඒවා මාට්ටු වෙනවා. කෙල්සි උනත් තේරුම් ගන්නවා නුරාන් කියන්නේ හොරෙක් කියලා. කෙවින් තමයි කෙල්සිව නුරාන්ගෙන් ගලවගන්නේ. කොහොම හරි අන්තිමේදී නුරාන්ට වෙන්නේ හිරේ යන්න. නුරාන්ගේ සෙල්ලම් ඉවර වෙන දවස වැඩි ඈතක නෙමෙයි. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.